හෙලෝ යාළුවනේ ඔන්න බලන් ඉන්න හැමෝටම අද තායිබුවන් කියලා ලස්සන වීඩියෝ එකක් පටන් ගන්න කියලා හැදුවේ. අද යන්න හැදුවේ වේලුවට ගිහිල්ලා. අද යන්නේ මගේ ප්‍රාඩෝ එකේ යන්නේ. ප්‍රාඩෝ එක තියෙනවා එහා පැත්තේ. පේනවද මන්ද මේ මෙතන නාත්තල තින්නේ. ඔන්න යාළුවනේ අපි දැන් යන ගමන් ඉන්නේ. මේ හරිය බෙල්ලංගල ලස්සනයි මේ පැත්ත මම ඔයාලට පෙන්නන්නම්. පේනවද යාළුවනේ ලස්සන පැත්තක්. බෙල්ලංගල තමයි මේ හරියට කියන්නේ බෙල්ලංගල. බලංගොඩ කල්තොට පාරේ තමයි මේ බෙල්ලංගල තියෙන්නේ. බෙල්ලංගල කියන්නේ ලොකු පල්ලමක් මේක. මේ පැත්තෙන් කතරගමට යන්න පුළුවන්. කතරගම හම්බන්තොට පැත්තට ගිය හැකි. අනේ යාළුවනේ අපි දැන් වේලුවේ යන ගමන් ඉන්නේ. මග ඉන්නේ බෙල්ලංගලේ මග පොඩක් නැත්තු ඔයගලන්ට වටපිටාව පොඩක් පෙන්නන්න. මේ පැත්තට තමයි වේලුවේට පැත්තට යන්න තියෙන්නේ මේ පැත්තට. කල්තොට වේලුවේ පැත්ත මේ තියෙන්නේ. කල්තොට වෙල්ලේ ආයේ කුඹුරු මේ පැත්තට තමයි කුඹුරු තියෙන්නේ. ඔයාලට පේන්නේ සමහර අය වැඩ කරලා තියෙනවා. සමහර අය ටික දවසක් වෙනවා වැඩ කරලා. මේ පැත්තේ යාළුවනේ කතරගම පැත්ත. මේ හරිය කතරගම හම්බන්තොට පැත්ත තමයි මේ පැත්තට වැටෙන්නේ. යාළුවනේ කූරගලත් පේනවා මෙතනට. යාළුවනේ ඔයගලන්ට කූරගලත් පේනවා දුර වැඩි ඈත මෙන්න මේ හරිය පොඩි ගලක් තියෙන මෙන්න මෙතන තමයි කූරගල. මෙන්න මෙතන කූරගල පේන්නේ නැහැ මේ සුදු පාට ඇඩින්ද චෛත්‍ය මෙන්න මෙතන තමයි කූරගල තියෙන්නේ. හරියන්නේ අපි යම් පල්ලයට. යන්නේ බලංගොඩ වේලියෝ. බලංගොඩ වේලියෝ බස්. මේ තියන්නේ යාළුවනේ එතන ඉඳන් කතරගමට කිලෝමීටර 83යි. කපුගලට අපලි කපුගලට කිය දැක්කේ මේ ඉස්සරහින් යාළුවනේ දකුණු පැත්තට ගියොත් කපුගල පැත්ත කපුගල දියවින්න වම් පැත්තට ගියොත් වේලියෝය කතරගම මේ වතුර තියෙනවා නියමෙට. මේ යාළුවනේ වලය ගඟේ ඇලපාර යන්නේ මෙතන පාරයි දිගේ ඉඳන් දියවින්න පැත්තට. आवत ඕනෙක් කරුණා නාන්න කරන්නේම ෂෝක් එක. එතනම වතුර තියෙනවා. පොරක් නෑ වතුර පාර අර. මාසේ ලයිසන් එක ගන්න. කල්තර ඉස්පිරිතාල. ඉස්පිරිතාලනේ සාමාන්‍ය එකක්. සාමාන්‍ය කියන්නේ විකාරෝහල. ප්‍රාදේශීය රෝහල නේ. ප්‍රාදේශීය රෝහල කල්තර. ये मेरे तो आपको क्या तेल डाल ඔයාලට පේන ඇති යාළුවනේ මේ අපි යන මේ පාර කල්තොට පොලිස් ඉස්පිරිතාල ඉස්සරහින් තියෙන පාර ෂෝට් කට් එකක් තියෙන. අර පැත්තෙන් ගියොත් වලේ ගඟ පැත්තෙන් ගියොත් ගොඩක් ලොකු වටයක්. ලස්සනයි මේ පැත්ත බලන්න. එතනටත් කූරගල පේනවා. යාළුවනේ මේ තින්නේ වේලුවේ වලය ගඟ. වලය ගඟ. මේ පාලම අලුතින් තමයි හැදුවේ. අර දින්නේ එහා පැත්තේ ඉස්සෙල්ලා ගියේ කම්බි පාලම. පේනේද මෙන්න මෙතන තියෙනවා මේ කම්බි පාලම. මේකෙන් තමයි ඉස්සෙල්ලා ඒගොඩ මේගොඩනේ. දැන් මේ පාලම අලුතෙන් හැදුවා. ගඟේ වතුර නම් අඩුයි. ගඟ බොරයි හොඳට මොනවද?
මාළුත් ඉන්නවා යාළුවනේ මේක. අරේ කාලු. මැද පැත්තට යලයි දියවින්නේ යලයි ඇලවල් දෙක අරපුවම මේකේ ගඟේ වතුර අඩු වෙනවා. යාළුවනේ මම අර උඩහින් එනකොට පෙන්නව වෙල්යාවල් තමයි මේ තියෙන්නේ. අපි මෙතනින් හැරෙනවා මේ පැත්තට. මේ පාර ළඟදී තමයි කොන්ක්‍රීට් එක. යාළුවනේ මේ පැත්තේ හැමතැනම කුඹුරු තමයි තියෙන්නේ. කුඹුරු ඇල පාරවල්. මේ නහන්න ගන්න පුළුවන් ඉතින්. යාළුවනේ කොහොමද කොස්? දැන් එකයි ගෙඩි අර දැක්කද කොස්ත? අතර කොස් තියෙනවා. ඒ කියන්නේ ආරයි නේද නැති නේද? යාළුවනේ අපි දැන් වේලියේ ටවුන් එකට ඇවිල්ලා තියෙන ටවුන් එකක් වඩ මේක එච්චර ලොකු ටවුන් එකක් නෙමෙයි සාමාන්‍ය ටවුන් එකක්. හැබැයි ඉතින් මිනිස්සුන්ට ඕනේ හැමදේම තියෙනවා. බැංකුද, බාර් එකද, මාළු මාස් හැමදේම තියෙනවා. සත්ොස. යාළුවනේ ගෙන් අපි ඇවිල්ලා ඉන්නේ වේලියෝයි. වේලියෝ. නෑ තේනක නෑ අවුලෙන් ගිහින්. තේනක නෑ යාළුවනේ දවල්ලාට මේවා ගම මහජන ලංකා බැංකුව ඉතින් ලංකා බැංකුව මෙතනින් තියෙනවා මහජන බැංකුව. යාළුවනේ අපි දැන් වේලියට ඇවිල්ලා ඉන්නේ. වයිෆ් ගියා සැලුන් එකට මේ මෙන්න මේ තියෙන බෝඩ් එක. මෙතනට ගියා අපි දැන් ඊට පස්සේ යන්න ඕනි අලිවෙඩි ගන්න. මොනවා නැතත් මේ පැත්තට આવත් අලිවෙඩි 3-4ක් අරන් යන්න ඕන. හරි යාළුවනේ අපි දැන් වේලියට ආපු වැඩේ කරගත්තා. දැන් අපි යන්න හදන්නේ අලිවෙඩි ගන්න. යාළුවෝ අපි අලිවෙඩි ගන්න කියලා ගියා. අලිවෙඩි ගන්න ගියාට අද වනජීවකගේ කාර්යාලය වහලා එතන මේ වෙලාවේ. ඒ හින්දා මේ වැඩේ හරි ගියේ නැහැ. ඒ හින්දා අපි ගෙදර යන්න කියලා හැදුවේ. මේ වීඩියෝ එක අපි දැන් මෙතනින් නවත්තනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. හැමෝටම ජය වේවා.